Hi, welcome back to my YouTube channel. ఇది మా ఒంగోలు మీ వీడియోకి వినాలి మాకు ఫస్ట్ ఫ్లైట్ එක්ස්පීරියන්ස් එක ඔයගොල්ලෝ අතර වෙලා ගන්න. ඉතින් අපි මගේ ෆස්ට් ෆ්ලයිට් එක්ස්පීරියන්ස් එක තිබුණේ බැංකොක් වලට. ඉතින් අපි එයාපෝට් එකෙන් අපිට බෝඩ් වෙන්න තිබ්බේ 7:00ට. ඉතින් අපි මයි අම්මයි කවුන්ටරේ බෝඩින් පාස් ඔක්කොම අරගෙන ඉවර වෙලා අපි දිනට අදාළ ගේට් එක ගාවට වෙලා හිටියා අපිට බෝඩින් වෙන්න තියෙන ටයිම් එක එනකම්. ඉතින් අපි මේ ගමනට තෝරගෙන තිබ්බේ ශ්‍රී ලංකන් එයාර්ලයින්. ඉතින් අපිට ටයිම් එක ආවට පස්සේ අපි ෆ්ලයිට් එකට ගියා. ඉතින් කොහොමද අපේ අයියා ටිකට්ස් බුක් කරද්දී අපිට වින්ඩෝ සීට් තමයි බුක් කරේ. ඉතින් අපිට කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ ඒ නිසා අපි කොහොමද කලින්ම ප්ලෑන් කරලා ටිකට්ස් බුක් කරපු නිසා. ඉතින් මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක නිසා මට නම් හරි නුහුරු අත්දැකීමක් වුණා. මට ඉතින් හරිම සතුටුයි මොකද ජීවිතේ ෆස්ට් ටයිම් තමයි මම ෆ්ලයිට් එක යන්නේ. ඉතින් කොහොමද ඒ කිසිම දෙයක් මම දන්නේ නැහැ. හැබැයි අපේ අම්මගේ නම් සෙකන්ඩ් ෆ්ලයිට් එක්ස්පීරියන්ස් එක මොකද එයා ඉන්දියා ගියපු නිසා. ඉතින් අපිට 7:00ට තමයි අපිට ටේක් ඔෆ් කරන්න තිබුණේ. ඉතින් ඒ ටයිම් එකටම මේගොල්ලෝ ටේක් ඔෆ් කරන්න ලෑස්ති වුණා. ඔයාලට බෑග්ග්‍රවුන්ඩ් එකෙන් පොඩි සද්දයක් ඇහෙනවා. ඉතින් ඒ තමයි ෆ්ලයිට් එකේ ඉන්න පැසෙන්ජර් කෙනෙක් කියනවා මාරම නින්දගෙන හිටියේ. ඉතින් එයා දන්නේවත් නැහැ ටේක් ඔෆ් කරනවා කියලා. Cabin crew, please ready for takeoff. ෆ්ලයිට් එක බාහිරින් දකිනකොට මට හිතුණා මේක ඇතුළට මෙච්චර ගොඩක් පැසෙන්ජර්ස්ලා දාන්න පුළුවන් කියලා. මොකද පේන විදිහනේ ඇතුලෙන්. ඉතින් මේ වින්ඩෝ සීට් එකක් ළඟ හම්බ වෙන නිසාම ඉතින් අපිට එළිය බලාගෙන යන්න පුළුවන් වුණා. ඉතින් ඒක මාරම අත්දැකීමක්. ඉතින් හරිම සතුටුයි. ඉතින් චුට්ටක් විතර මට හිතට වැදුණා. මොකද මේ ඒ කියන්නේ එතන මට දැනුණ එකම දේ තමයි සතුටක් එක දුකක්. මොකද මට මේ ගෙෆ්ට් එක දුන්න මගේ අයියා නිසා. ඉතින් මට මාරම සතුටක් දැනුණා. ඉතින් ඔයාලට ෆ්ලයිට් එකේ ඇතුළතදී කිසිම කම්මැලිකමක් දැනෙන එකක් නැහැ. මොකද ඔයගොල්ලන්ට ෆ්ලයිට් එකේදී ෆිල්ම් එකක් බලන්න ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේගොල්ලෝ අපිට දීලා තියෙන ෆිල්ම්ස් මොන හරි බලන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඒ වලට හෙඩ්ෆෝන්, බ්ලැන්කට්ස් ඒ හැමදේම ඔයගොල්ලන්ට හම්බ වෙනවා. ඉතින් මමත් හෙඩ්ෆෝන් එකක් එල්ලගත්තා. ඉතින් මමත් පොඩ්ඩක් ෆිල්ම් එකක් බැලුවා. ඉතින් චූටි කොටස් කීපයක්. ඉතින් හැබැයි ඉන් පස්සේ මම පොඩ්ඩක් ඇලර්ට් එකක් දැම්මා. ඉතින් අපේ ගමනට මුළු ගමනට පැය 3:00මාරක් තමයි තිබුණේ. ඉතින් ඒ කාලය අතරතුර අපිට ෆ්ලයිට් එකේ ෆුඩ් අයිටම්ස් හම්බ වෙනවා. ඉතින් අපි තෝරගත්ත චීස් ඔම්ලට් එකක්. ඉතින් අපිට ඒක හම්බුනාට පස්සේ ඉතින් අපි ඒකත් ගත්තා. ඔයගොල්ලන්ට තව ඕනේ නම් ජූස් වර්ග, ටී, කෝපි ඒ දේවල් වුණත් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ කොයි අහස කොච්චර උඩ කියන ඉන්නේ, සේසු සංචය කීයද, වෙලාව කීයද, ඔයගොල්ලෝ අපේ කියන්නේ ලෑන්ඩ් කරන්න තව කොච්චර යනවද, මේ හැමදේම ඩීටේල්ස් එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මාත් සැරෙන් කීපවතා මේක බැලුවා. මොකද කොහොමද මගේ ෆස්ට් එක නිසා මම එක්සයිටඩ් වෙලා හිටපු නිසායි මම ඉතින් ඒව චුට්ටක් චෙක් කරලා බැලුවා.
අහස උඩින් යනකොට කොහොමද පේන්නේ කියන එක වීඩියෝස් වලින් දැක තිබ්බට මම මගේ ඇස් දෙකෙන් හැබැයි දැකලා තිබෙන එක මගේ එක්ස්පීරියන්ස් එකක් ඉතින් මගේ එක්ස්පීරියන්ස් එකේදී මම ලැබුණු අත්දැකීම් ඔයගොල්ලෝ එක්ක බෙදා ගන්න මම අමතක කරේ නැහැ. ඉතින් මේ නම් මම හිතන්නේ අපි දැන් ලෑන්ඩ් කරන්න ලං වෙලා බැංකොක් මම හිතන්නේ පේන්නේ ඉස්සරහට ඔයගොල්ලන්ට වීඩියෝ එක බලා ගන්න පුළුවන් ලෑන්ඩ් කරද්දී කොහොමද පරිසරයේ පේන්නේ කොහොමද අපි ලෑන්ඩ් කරේ කියන ටිකත් ඔයගොල්ලෝ බලන්න. ඉතින් අවසානයේ නිකන් වීඩියෝ එක දැන් නමතක කරන්නත් එපා. ඉතින් මේ නම් බැංකොක් ඉතින් අපි දැන් ලෑන්ඩ් කරන්නයි යන්නේ. ඉතින් වීඩියෝ එක අන්තිමට බලා ගන්න පුළුවන් අපි ලෑන්ඩ් කරන්නේ කොහොමද කියලා සහ මට ලෑන්ඩ් කරද්දි චුට්ටක් ගොඩක් අමාරු වුණා කන් වලට. මොකද කන් අගුල් වෙලා ඇහෙන්නේ නැතුව ගිහිල්ලා මට සෑහෙන ටිකක් අමාරු වුණා.
බැංකොක් වලට ආවා. මේ තමයි බැංකොක් වල ස්වර්ණ භූමි එයාපෝට් එක.